තවත් හොඳ දේවල් ගැන කියලා දෙන්න මම මගේ ආරාධනය පිළිඅරගෙන අපිලා ඒ වෙන සූදානම් වෙලා ඉන්නවා. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිලා අපේ ට්‍රස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය හරහා ජපානයේ ආපු දරුදලියන්ට ඕනෑමක් දෙන්න කියලා. බොහොම ස්තුතියි. Sotsukyō omedetou gozaimasu. Kapila to moshimasu. Dannai innattadi nadanai innattadi. Awurudu 33ක් විතර ජපානයේ මාර්ච් වෙච්ච මිනිස්සෙක්. මෙතන නිහොංගෝ ගක්කෝ සොසියලි කරපයාතුසෙන් මේක ඔක්කොම නේද? ඒතකොට අවිලා අවුරුදු දෙකක් එකමාරයි. අවුරුදු දෙකක් අවුරුද්දයි මාස 9ක් අවුරුදු එකමාරයි. මම ජපානට ආවේ 1993 තුන්වෙනි මාසේ 23. අද වගේ මතකයි මට ඒ දවසේ. ශිනගාවලදී තමයි මම ඉස්සෙල්ලාම පුංචි ඉලදයක්. ඒ මතකයත් එක්ක තමයි ජීවිතේ ගොඩාක් දුරට ජීවත් කෙරෙන්නේ මම මේ රට ඇතුලේ. මම ඉගෙන ගත්තේ තරදන බබාවල යුනිවර්සිටියේ කනගාව කෙනෙක් කියන තෝකයිදයි වගේ ඉස්කෝලේට මම යුනිවර්සිටියට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මේ ඉන්න මිනිස්සු තමයි මාව යුනිවර්සිටිය ඇවිත්. මම ඉස්කෝලේට සල්ලි ගෙවුවේ. මම කණ්ඩ දුන්නේ, ඉන්න දුන්නේ මේ ජපානයේ ඉන්න මිනිස්සු. ටෝකියෝ ශිල්පී කියලා පත්තර තියෙනවා. මම කොච්චර වාසනාවන්තද කියනවා නම් මම වැඩ කරපු පත්තර කඩේ තියෙන මෙතන ඉඳන් ඇවිදලා හරියට විනාඩි 7ක් විතර දුර. ඒ කඩේ පත්තර අරගෙන මම මේ පැත්තේ ඇවිල්ලා තියෙන ඕන තරම්. මම හීනකින් උච්චිතේ නෑ මම දරුත් ඇගේ මයිල් කරගෙන මෙතන ව්‍යාපාරයක් කරලා අධිකාරියෙක් වෙයි කියලා පාන්දර 3ට මේක අස්සේ සීතලේ පත්තර අදිනකොට මම හීනකින්වත් හිතුවේ නෑ. මේ මිනිස්සු ගොඩක් උදව් කරලා තියෙනවා. මම හිතන්නේ ඔයාලගේ අමිලසෙන්සිත් එක දන්නවා. කාලය වෙනස් වෙලා තියෙනවා. ඒක ජපානයේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම කාලය වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු වෙනස් වෙලා තියෙනවා. නීති වෙනස් වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය සංස්කෘතියක් කියන එක වෙනස් විය යුතුයි කියන එක මගේ පෞද්ගලික මතය. අන්තරයන් එක වෙනස් කරන්න දෙන්නේ නැහැ. නමුත් සංස්කෘතිය, නීතිය, සමාජය, අම්මා තාත්තා අපේ සිතුම් පැතුම් වෙනස් විය යුතුයි. වෙනස් වෙනවා පිළිගන්නේ නැති එක විතරයි තියෙන්නේ. මේ වගේ රටකට ආවට පස්සේ තියෙන ප්‍රධානම දේ තමයි භාෂාව. මම දැකලා තියෙනවා පන්ති වලම සිද්දකෑ ගහලා භාෂාව ඉගෙන ගන්න කියනවා. වචන දෙකක් තියෙනවා. එකක් තමයි නිහොංගෝ හනසෙරු කියනවා. හනසෙරු කියවම කතා කරනවා. නිහොංගෝ සකයි කොනසෙරු කියන වචනයක් කාලා දෙනවා. ඒක මුසුකාෂි කියනකොට සකව් කියලා කියන්නේ කොනසෙරු කියලා කියන්නේ ඒක තමන්ට ඕන විදිහට සෙල්ලම් බඩුවක් වගේ පාවිච්චි කරනවා. භාෂාව කියන එක ලෝකෙ තියෙන හොඳම ආයුධය කියලා මම දැනගත්තේ මේ ජපානයේ ආවට පස්සේ. මම පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා මගේ භාෂාව පිළිබඳ ලොකු විශ්වාසයක්. ඒක තමයි ස්කව් කොනසෙරු කියන වචනේ පාවිච්චි කරන අයිතියක් ලැබෙන්නේ තමයි. හනසෙරු කියන එක චුටි බබක් කතා කරනවා අපි කතා කරනවා. ජපානයේ කවදාවත් බ්‍රෝකන් ජැපනීස් කියලා වචනයක් නෑ. තියෙනවා කියලා මොකක්ද? තිලෝටෝ කියලා. තිලෝටෝ කියන්නේ ආදරවන්තයේ නිදිය ගන්නකොට වැඩි හිටියෝ. නිදිය ගන්නකොට කතා කරන්නේ. ඒ වචන වලින් කනට හැයිලා අර බල්ලෙක්ට මේක වගේ කිව්වම මේක එන්නේ කිව්වම උඩ භාෂාව දැනගෙන දෙන්නේ ඉවට එන්නේ. ඉවත් එක්ක කතා කරන එක තමයි තිලෝටෝ කියන්නේ. නැත්නම් බ්‍රෝකන් ජැපනීස් කියන්නේ. භාෂාව තමන්ගේ කරගෙන කතා කරනකොට කියනවා මොන හිතුවා නිහොංගෝ සකයි කොනස්තිමස් කියලා. ඒ කියන්නේ තමන් කතා කරනකොට ජපානයේ තියෙන සංස්කෘතිය ඇතුලේ තියෙන උපහැරණ, ඒතර කතා කරනකොට තියෙන විහිළුතාවු ඒවා භාෂාව තුළට අරගෙන. එතකොට ජපාන් මිනිස්සු කියනවා ජපනික්ට වැඩිය මේ මිනිස්සු කතා දන්නවා. ඕක තමයි මේ රටේ ගන්න පුළුවන් ලොකුම සම්මානය. අපිට කියනවා නම් ඔබ ලංකාවේ තිබුණාට ඔබ නිකන් ජපාන් මිනිස්සු ඉන්නත් ඇති ජපාන් මිනිස්සු කියලා.
මම ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ අන්න එතනට යන්න. එතනට යන්න නම් එකක් තමයි තමන් පිළිබඳ විශ්වාසය තියෙන එක. අනිත් එක තමයි වගකීම කියන එක. මේ වගකීම විසිරලා යනවා විශ්වාසයට, ආචාර ධර්ම වලට, කතා බහ කරනකොට හැසිරෙන විදියට, ඉඳගන්න විදියට. ඒක වගකීම කියන එක විහිදලා යන විදිය කියලා හිතන්න. අකින පළදින විදිය, දාන ඔරලෝසු, සපත්තු, ඇගෙන් එන ගඳ සුවඳ මෙතෙන්ට වෙනකම් වගකීම වෙනවා. ඒ වගකීම කියන්නේ ජිකෝ කන්ට්‍රි කියලා වචනයක් තියෙනවා. ජිකෝ කියන්නේ තමන් පිළිබඳ. කන්ට්‍රි කියන්නේ තත්ත්වපාලනය. මේ රටේ සෞද අඟහරුවාද බදාද බ්‍රහස්පති සිකුරාද සෙනසුරාද ඉරිද කියලා මට ඉගන්නේ නෑ. සෞද අඟහරුවාද බදාද බ්‍රහස්පති සිකුරාද ඉවරුණා. ඒ කියන්නේ වැඩ කරපන් ජීවත් වෙලා ඉන්නකම් මරුණාම හොඳට නිදිය ගන්න පුළුවන්. ඒක තමයි මේ රට ඇතුළේ දීප කන්සෙප්ට් එක. ඒව හදලා දීපු රටකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒතර අපිට තියෙන වගකීමක් මොකද්ද? ඒකට ගෞරව කරන්න. අපිට මිනිස්සු. කිංචෝකම් කියලා වචනයක් තියෙනවා. චකිතේ ජීවත් වෙන. මොකද්ද මේ චකිතේ? මගේ අතින් මේ සමාජයේ වරදක් වෙයිදෝ මං වරදක් කරයිදෝ ඔකට කියනවා කිංචෝකම්. ඒක ඔළුවට තියාගත්තොත් මෙච්චර දේවල් ඔයගලට කියන්න ඕන නැහැ. ඇයි? Taman චකිතේ ජීවත් වෙන Taman ගතිය මිස්ටේක් එකක් වෙන්නේ. ඒ බය කියන එක ඒ චකිතේ කියලා තියෙනකොට කවදාවත් මිනිස්සු වැරදි කරන්නේ. ඇයි? පිටිපස්සේ වගකීම කියලා දෙයක් තියෙන මොකටද? අම්මා තාත්තා සල්ලි වේදම් කරලා ණය වෙන. යාමිල සෙන්සේ උගුර කැඩෙනකම් ලංකාවේ කෑ ගහලා ඇදගෙන ඇවිල්ලා අරුබයිත හොයලා තියෙනවා. ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි චකිතයකින් මේ රට ඇතුළේ ජීවත් වෙන්න. ඔයා ලොකු මිනිහෙක් වෙන්න ඕනේ නැහැ. ඔය චකිතය කියන එක කොටස් දෙකකට මම බෙදා ගන්නවා. එකක් තමයි තමන් පිළිබඳ චකිතයකින් ජීවත් වෙනවා. තමම පාලනය කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට තමන් ගැන හිතන්න පටන් ගන්නවා. අනිත් එක මේ සමාජය හඳුන්වනවා ශකයි සෙකන්ඩ් කියලා වචන දෙකක්. ශකයි කියන්නේ පාරේදී වැරද්දක් කළොත් පොලිසියෙන් අල්ල ගන්නවා. ඒවට නීති රීති තියෙනවා. ඒවා කැඩුවොත් උසාවිය යන්න වෙනවා. ඉමිග්‍රේෂන් එකෙන් අල්ලලා ලංකාවට යනවා. සෙකන්ඩ් කියන එකේ නීති නෑ. අහලා කුණු විසිකරාට පොලිසියෙන් අල්ලන්නේ නෑ. බයිසිකල් ගාරිත් කරගෙන නවතුනොත් පොලිසියෙන් අල්ලන්නේ නෑ. අවවාද කරනවා. ඒවට නීති නෑ. නමුත් ඒ නීති කැඩුවොත් ඔයා තනි වෙනවා මේ රටේ. ඒකට හිතෝ කියන කන්ජේ කියන්නේ එක ඉරකට තව ඉරක් හේතු කරලා. තනියෙන් ජීවත් වෙන්න බැහැ මේ රටේ. නමුත් ලංකාවේ මිනිස්සු කියනවා එකෙක්වත් තෝරන්නේ නැහැ අපි තනියෙන් ජීවත් වෙන්න. බොරු දීරකමක් කියලා. ඒ රට ඇතුළේ තනියෙන් ජීවත් වෙන්න බැරි අය ස්වභාවික ව්‍යසන වලින් සම්පූර්ණයෙන්ම පිරිච්ච රට. භූමිකම්පාවක් ආවොත් තනියෙන් ඉන්න බෑ. තව පළාතේ ජීවත් වෙනකොට යන්න තැනක් නියම කරලා තියෙනවා. ඒක අහගන්න කාගෙන් හරි උදව් ඉල්ලන්න වෙනවා. එතන ගියාම වතුර ටික ඉල්ලන්න වෙනවා. මම අනිල අපි අත්දිදලා තියෙන 2011 භූමිකම්පාව. මෙලෝ හසරක් ගන්න නැහැ අපි. ළමයි ටික අතේ අරගෙන වතුර කොහෙන්ද ගන්න කියලා දන්නේ. නමුත් අපි සමාජය තුළ ජීවත් වෙච්ච ඉඳලා ඒ අයගේ කරදර නැද්ද අපි ආරක්ෂා කරා. අපි ඔකට කියනවා ජපන් භාෂාවේ සංසයිකම් කියලා. සංසයිකම් කියන්නේ තමන් මේ රට ඇතුලේ මේ සමාජයේ මේ පළාතේ මේ ගෙදර ජීවත් වෙනවා කියලා අනිත් මිනිස්සු දැනගෙන ඉන්නවා. කොහොමද දැනගන්නේ? උදේට නැගිට්ටාම එළියට එනකොට ඒ අය අපිට ආචාර කරනවා නම් අපි ඒ අයට ආචාර කරනවා නම් වැඩවල එනකොට ඔස්කර් සමා කියන කවුරුහරි ඔබාචන් කෙනෙක් කතා කරනවා නම් අන්න ඔයා මේ රට ඇතුලේ පණ පිටින් ජීවත් වෙනවා කියලා සොන්සයි කන්න එක. ඒ නැත්තම් තමන් මේ රට ඇතුලේ ජීවමානව ඉන්නවා කියලා අහලා බලන්න දැනෙන්න ඕනේ. එහෙම දැනෙන්නේ නැති මිනිස්සුත් ඇති. උදේ නැගිටලා අපාර්ට් එකේ එළියට යනකොට කවුරුත් කතා කරන්නේ නැහැ. පෙරක් මිනිස්සු දොරවල් වහගන්න. ඇයි? රැයට මු කරදර කරනවා, කෑ ගහනවා. බයිසිකල් ලෝහේ නවත්තන ෆෝන් ටික විසි කරනවා. මම ආපහු එක ගන්න කොතනද? සෙකන්ඩ් කියන නීති කැඩුවොත් වෙන්නේ. ඒකට හරි භයානකයි. ඒකට හරි ආදරවන්තයි වගේම හරිම භයානකයි. මිනිස්සුම තනි කරනවා. අක්කරීම කියන එක හරිම භයානකයි ජපානයේ. මම එළියට බහලා යනකොට කතා කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. මම දවසක් මාව දැක්කේ නැත්තම්
ඊයේ දැක්කේ නෑ බෝ කියන පහරි බෝධි කියනවා මගේ ආවන්නල තුන. ජීවත් වෙනවා කියන මිනිස්සු දන්නවා මාව. ඒ තත්ත්වයට ආවේ නැත්තම් මේ රට ඇතුලේ ඉන්න බෑ. හරි භයානක දෙයක් මම මේ කතා කරන්නේ. ඒක ඇති කරගන්නේ නැති කරගන්නේ මොකේද? මම අර කලින් කියපු වගකීම. මම කොළවල ලියාගෙන ඉන්නේ කතා කරන්නේ. මම පාඩම් කරගෙන ඉන්නේ කතා කරන්නේ. මොකද මම ජීවත් වෙන්නේ මේ රට ඇතුලේ. අවුරුදු 23 මම මේ රටට ආවේ. වැඩිහිටියෙක් වුණේ මම මේ රට ඇතුලේ. තාත්තා කෙනෙක් වුණේ මේ රට ඇතුලේ. ව්‍යාපාරිකයෙක් වුණේ මේ රට ඇතුලේ. දේශිකෙක් විදිහට චතිරිස්සයට සෙමිනාර් කරන්න පටන් ගත්තොත් මම මේ රට ඇතුලේ. මිනිස්සුන් අඬවන්න පුළුවන්. හිනස්සන්න පුළුවන්. ඒ ඔක්කොම කරලා දුන්නේ මේ රට ඇතුලේ. ඒ නිසා ආදරය අගතියම කියන එක ගොඩාක් විතර විතරක් කියලා නැති මෙතනටත් ගන්න ඕනේ. තමයි කරන්නේ පාඩම නම් ඒක අවංකව කරන්නේ කාටද? අමිලසෙන් විතරවත් අපිටවත් තමන් දිනන්නේ මේ රට ඇතුලේ. මේ රට කොච්චර ලස්සනට අඳින්න පුළුවන් මොකද? වාහනයක් ගන්න පුළුවන් එක මාස පඩියක. නමුත් කිසිම කෙනෙක් දැන් මිනිස්සු වාහන ගන්න නැහැ කබන්ට අවශ්‍ය නැත්තම්. සෙනසුරාදා ඉඳලා විතරයි වාහනයක් එළියට යන්නේ ඒ වගේ. මම වගේ කෙනෙක් තමයි උදේ ඉඳලා ආයෙත් වාහනේ බඳලා ඇත්තේ. ඒක නිසා ආරම්භ කරනකොට අපි ජීවිතේ අපිට මෙහෙම කියලා දෙන්න කවුරුත් කියන්නේ. මම අඬලා තියෙන ඕන තරම්. ලංකාවට යන්නේ. මම හොඳ DJ කෙනෙක් ලංකාවේ. මම හොඳ ඩාන්සර් කෙනෙක්. මම හොඳ අභිනය ශිල්පියෙක්. මම ඔක්කොම අතහැරියා මේ රටට ආවට පස්සේ. මගේ ටර්නින් පොයින්ට් එක මේක. මම දැකලා තියෙන මේ රටේ ඩාන්සින් කරනවා. DJ කරනවා. මේ රටේ තියෙන දක්ෂතාවයත් එක්ක මේ රටේ තියෙන මිනිස්සුන්ගේ හැකියාවත් එක්ක ගත්තාම මම නිකන් පරන්දලක් වගේ මට තේරුණා. එහෙනම් මම ඔයා ගන්න ඕනේ මට ආවේනික දෙයක්. මට කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි ජපාන් භාෂාව මම වගේ කරගන්නේ. මම කොහොමද යුනිවර්සිටි යනවා. ඔයා දන්නවද ජපාන් ඉස්කෝලේකට නීතියෙන් ඒ ඉස්කෝලේට පර්මිට් එක දීලා තියෙන එක සෑම රුවක් සෙනෙක්ම සිංගප්පු කරන්න. සිංගප්පු කියන්නේ යුනිවර්සිටි යවන්න. ඒගොල්ලන්ගේ යුතුයකම, ඒගොල්ලන්ගේ වගකීම. අපි සෙන්මුන්ගක් එහෙමට යනවා. අය ගන්නේ සල්ලි නෑ ගෙවා ගන්න. ඒකෙත් අපි ලාභ සෙන්මුන්ගක් හොයාගන්න. ඇයි ඒ අපිට ගෙවා ගන්න. අපි හැම වෙලේම කනල දුර જાතියක් වෙලා. ඒක අපේ සංස්කෘතිය තුළ තියෙන මොකද ඕගොල්ලන් මල් වගේ ගෙවල් වල හදාපු කට්ටිය. තුනාන හොදපු නැති අය කියනද? තමන්ගේ අඳුමක්වත් හොදපු නැති අය ඇති. සංගේක වැරදක් කියනව නෙමෙයි. එහෙම හැදිච්ච අපි මේ රට ඇතුලේ මම දැකලා තියෙන රෙස්ටෝරන්ට් බාර දිලා තියෙනවා. ඒ තරම් වැඩ කටයුතු කරනවා අවංකව. ඕගොල්ලන්ට කරන්න පුළුවන් හොඳ ලේ ටිකක් ඇගේ යන්නේ. හොඳ જાතියක මිනිස්සු අපි. ඒකින්ද අවංකව වගකීම කියන එක අර මම කියපු අංශ වලට බෙදලා යන වගකීම කියන එක හිත ඇතුලේ කිඳා බස්ස ගන්න. කවදාද දවසක ආපහු මෙතෙන්ට ඇවිල්ලා හොඳ ව්‍යාපාරයක් පටන් ගත්තා. මම කොහොමද පණ පිටින් ඉන්න බලන්න තව අවුරුදු 20ක් ඉඳලා. ඇවිල්ලා කතා කරලා යනවා නම් මම හිතන්නේ ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය. සුබපතන හොඳ ජීවිතයකට කරා. බොහොම ස්තුතියි කපිලයේ අපේ දරුවන්ට ඉතාම වටිනා වචන කිහිපයක් ලබා දීම සම්බන්ධයෙන් අපි අද මේ අවස්ථාවට ආරාධනා කරා තවත් විශේෂ පුද්ගලයෙකුට කපිලයේ හිතවතෙක් සහ ව්‍යාපාරික සහෘදයෙක් අපි ආරාධනා කරමු කණයමසන් අපි ආරාධනා කරමු කපිලය අපි කොහොමද ජපනිස් දන්නවද ඔක්කොම නේද? සාමාන්‍ය තේරෙන්නේ නැති දේක් තිබ්බොත් කියන්න මම ඒක ට්‍රාන්ස්ලේට් කරන්න. නිහොගුද දායිජුද තුමයි මාස. 金山様、こちらよろしいですか？彼を取ってくれると思うんです。はい。お願いします。はい、はい、大丈夫。日本語で大丈夫です。日本語学校2年間、それから1年、2年、1年9ヶ月と1年半
して、それから専門学校や大学に、進学する学生、15、6名集まっていまして、この専門学校や大学卒業した後、もちろん皆さん就職したいという気持ちで、勉強しているので、その就職について、御社の、サポート、応援について、お話しいただきたいです。よろしくお願いします。දැන් මෙයාගේ නම කණයාමාසං. මෙයා තමයි ඔය මයිනබි කියලා ඔයගොල්ලන් අහලා ඇති ජපානයේ යුනිවර්සිටි වරුණාම ජපනිස් අය රස්සාවල් හොයාගන්න තියෙන ලොකු සෙමිනාර් තියෙනවා මේ රට ඇතුලේ. ඒව බාරව කටයුතු කරන්නේ මෙතුමා. ඉතින් මට අද ඔයගොල්ලන්ගේ සෙන්සිය මේ කතාව කිව්වම මට හිතුණා ඔයගොල්ලන් තව අවුරුදු 2කින් යන්න ඉන්න තැනක් දැම්ම පොඩ්ඩක් අහගෙන හිටියනම් ගොඩක් තනුෂිමිනි. මගේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියන එක ඔළුවට වැටේ කියලා මම එතුමාට එන්න කිව්වා. ඔන්න ඒකම තමයි. じゃあ皆さん、卒業おめでとうございます。僕は、ワールドコラボジャパンっていう会社を東京で16年やってる、金山と言います。僕の上司の中村と、ずっと一緒にやってきたんですけど、僕はずっとこういった日本の就職とか仕事の、支援をする仕事をずっとしています。で、皆様が今から、日本語学校を卒業して、この後、専門学校とか大学とか卒業して、日本で働くっていうフェーズに入っていくと思うんですけども、ただその就職をするとか、ただ日本で働くとかではなくて、日本でもいいし、日本じゃなくてもいいんですけど、自分がどうなりたいかっていうのをすごく意識してほしくて、日本にいる日本人もみんな一緒です。自分がなりたいところと今の自分がどれだけ差があるか、何を勉強してどんな経験をしてどういう自分になったらなりたい自分になるかっていうのを常にこの差を計算して生きてほしいなと思います。じゃあ自分があと10点足りないんだったら10頑張らないといけないし、100足りないんだったら100頑張らないといけないし、それは僕も一緒です。僕も48歳ですけど、でも僕はまだまだ目標に対して足りてないからまだまだ頑張らないと。でも今日が良ければいい、とりあえず日本に行ければいいではない、ね、日本に来て別に日本じゃなくてもアメリカでもどこでもスリランカでもどこでもなりたい自分で人生を終えれるように、人生の最後自分がなりたい自分になった、やったって思うために皆さんにも頑張ってほしいです。そのための一個が日本語であって日本の就職だと思うので、日本でこういう仕事をしたい、日本でこういう自分になりたいっていうことを僕は精一杯応援もできるし、いろんな企業と皆様をつなぐこともできるし、人と人みんなと日本人をつなぐことも僕はできるので、ぜひそういう形でみんなをサポートしていけたらと思いますので、僕も一緒ですけど一緒に頑張っていきましょう。よろしくお願いします。貴重な言葉いただきまして、本当にありがとうございます。それではですね、皆さんに